එසැනි තොරතුරු නිවැරදිව දැන්ම දැනගන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. මාලනී පොන්සේකා මහත්මියගේ රෝගී තත්ත්වය ගැන විවිධ බොරු කතා පැතිරී තියෙනවා. ඇත්තටම ඇයට මොකද වුනේ? මෙන්න ඒ පිළිබඳව ඇයගේ පවුලෙන් ලැබුණු නිල නිවේදනය. හෙළ සිනමාවේ නිරචන විදිහට විරුද්ධාවලියලත් මාලනී පොන්සේකා මහත්මිය බරපතල ලෙස රෝගාතුර වී දෙඩසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත යන පුවත අසත්‍ය බව මීට සුළු මොහොතකට පෙර මාලනී පොන්සේකා මහත්මියගේ පවුල ඥාතීන් දිනමින පුවත්පතට තොරතුරු වාර්තා කළ තියෙනවා. කෙසේ වුණත් මේ වන විට ඇයට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින බවත් ඇය දිගු කලක සිට පිළිකා රෝගයකින් පෙළෙන අතර මතු වූ වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට ඇය සුවතට පත්වමින් සිටින බවත් අප වෙත පවුල ඥාතීන් තොරතුරු දන්වා සිටියා. නිල රැජිනට ඉක්ම සුවයම ලැබේවා.